අපිට මේ ශෝකේ එන්නේ, දුක එන්නේ, වැළපීම එන්නේ අපි බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිගන්නේ නැති නිසා. මල ගෙදරක කොච්චර අඬනවද ඇයි මැරුණේ කියලා. උපන් සත්වයා මැරෙනවා කියන බුද්ධ වචනේ පිළිගත්තේ නැහැ. අපේ ආත්මතු පරම්පරාවක් මැරුණානේ කියලා අතීතයට හිත යොමු කළවත් කවුරුත් මැරෙනවා කියලා හිත පිළිගන්නේ නැහැ. උපන් සත්වයා මැරෙනවා කියලා හිත පිළිගන්නේ නැති නිසා, බුදුරජාණන් වහන්සේගේ වචනේ විශ්වාස කරන්නේ නැති නිසා මරණයේදී අපි හඬනවා, වැළපෙනවා, ඇයි ඔයා ගියේ කියලා. අපි ලෝකයට අද්දික් කරනවා, ඇයි ඔයා මට දුක් දුන්නේ? මං ඔයාට මෙච්චර ආදරෙන් ඉඳලා ඇයි ඔයා මට දුක් දුන්නේ? ප්‍රියංගෙන් වෙන්වීම දුකක් කියලා බුදුරජාණන් වහන්සේගේ පැත්තට හැරෙන්නේ